පසුගිය දිනවල ගොඩක් දෙනාගේ මතකයට ආවේ වැඩිහිටි නිවාසයක ගින්නක් ඇතිවීම සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධ පුවත රට පුරා ශනිකයෙන්ම පැතිර ගියා. ඉතින් ඇත්තටම මේ ගැන පැතිර ගියේ මෙය ලොකු අයියාගේ වැඩිහිටි නිවාසයේ හේතුවෙන්. මොකද ලොකු අයියා කියන්නේ සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක්. ඒ වගේම මෙම වැඩිහිටි නිවාසයේ වීඩියෝ ඡායාරූප මගින් සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය වූ කෙනෙක් විදිහට මෙම වැඩිහිටි නිවාසයේ ගින්නත් පිළිබඳව ගොඩක් දෙනා හොයලා බලන්න ගත්තා. ඉතින් ඇත්තටම කවුරුත් ආදරය කරන අමාලී නැමැත්තිය ඊයේ දිනේදී මිය යාම සම්බන්ධයෙන්ුත් මේ ගැන ඇත්තටම ගොඩක් දෙනා කම්පා වෙන්න පටන් ගත්තා. කෙසේ වෙතත් ලොකු අයියාගේ ළඟින්ම හිටපු අමාලී මියගිය පසු ලොකු අයියා සංවේදීව තම Facebook ගිණුමේ සටහනක් පවා තබන්නට අමතක කරේ නැහැ. මොකද මීට කලින් අමාලී මිය ගියා කියලා ගොඩක් දෙනා සමාජ මාධ්‍ය හරහා සීක්‍රීන් පැතිරීමට කටයුතු යොදා තිබුණා. නමුත් එම පුවත අසත්‍යයක් බව ලොකු අයියා තම Facebook ගිණුමේ සටහනක් තබා ප්‍රකාශ කරා. නමුත් දින කිහිපයකින් ඇය මිය ගියා කියලා නැවතත් ඔහු Facebook ගිණුමේ සංවේදී සටහනක් තබා තිබෙනවා. මේ සම්බන්ධව අමාලිට ආදරය කරන රට පුරා ගොඩක් අය ඇත්තටම ඉතාමත් කනගාටුදායක පුවතක් ලෙස වාර්තා කළා. කෙසේ නමුත් අමාලිගේ දෙමව්පියන් විසින් අමාලිගේ දේහය නිවසට ගැනීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ලොකු අයියා ප්‍රකාශ කර තිබෙන්නේ අමාලිගේ සියලු කටයුතු තමන්ගේ පෞද්ගලික ධනයෙන් සිදු කරන බවට. කෙසේ නමුත් වැඩිහිටි නිවාසයක් අලුතින් හදලා ඒකට යන්න බලන් හිටපු අමාලිට සිදු වූ දේ ගැන ගොඩක් දෙනා කම්පා වෙනවා. අවසන් වරට අමාලී ලොකු අයියාට දුරකථන ඇමතුමක් දුන් පසු ප්‍රකාශ කර තිබුණේ නැවත අලුත් නිවහනක් හදලා ඒකට කට්ටියම රැගෙන යන්න කියලා. නමුත් ඉතාමත් සංවේදී ලෙස ඇය මෙලොව හැර ගොස් තිබෙන්නේ ඉතාමත් කනගාටුදායක අයුරින්. නමුත් මෙහි කනගාටුදායම පුවත වන්නේ අමාලිගේ දෙමව්පියන් විසින් ලොකු අයියාට දේහය බාර නොදී දේහය අමාලිගේ නිවසට රැගෙන යාමට තීරණය කිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධව ලොකු කතිකාවක් ඇති වී තිබෙනවා. කෙසේ නමුත් අවසානයේ අමාලිගේ දේහය අමාලිගේ නිවසට රැගෙන යාමට තීරණය කර තිබෙනවා. නමුත් සියලු වියදම් ලොකු අයියා විසින් සිදු කරන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම මීට පෙර මෙම සිදුවීමෙන් අනතුරුව ලොකු අයියා විසින් 12 දෙනෙකුගේ දේහයන් තම පෞද්ගලික ධනයෙන් අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම වැඩිහිටි නිවාසය ගිනිබත් වීමෙන් අනතුරුව නැවතත් අලුත් වැඩිහිටි නිවාසයක් තමන් සාදන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. සියලුම ආරක්ෂිත පහසුකම් සහිතව සාදන එම වැඩිහිටි නිවාසය නවීකරණය කරලා වැඩිහිටි පිරිස රැගෙන යන බවට තමයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.